ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ සංචා YouTube නාලිකාවත් එක්ක මේ සහභාගී වෙලා ඉන්න සියලු දෙනාගෙන්. අපි අද ඇවිල්ලා තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයට සහ උරුපොක්ක නගරයට මායිම්ම පිහිටලා තියෙන මේ ඉලුත්තැන්න ආරණ්‍ය සේනාසන පුදබිමට. මේ පුදබිමේ තියෙන විශේෂ මේ ආරම්භයේ අවසානයේ පිළිබඳ විස්තරයක් ගැන තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි මේ දැන්ට මේ වැඩ වාසය කරන සාමින් වහන්සේ නමකගෙන් ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් ලබා ගනිමු. අයිබෝන් ඉතින් මට ගොන්සර්ණයි සෝපත් සේවා දීලා සම්පත් ලැබීවා මේ මම මේක මුලින් පටන් අරගත්තේ හාමුදුරනේ මේ දල්ගුහාවෙන් නතර වෙලා ඊට පස්සේ මෙතන යටිපැත්තේ හිටිය කිලි මහත්තයයි කියලා උපාසක මහත්තයෙක්. එයා මේ හාමුදුරුවෝ දැකලා ඒ උපස්ථානයේ ටික කරලා ක්‍රමක්‍රමයෙන් ඒ ඉඩ කඩන් එහෙම පූජා කරලා මේ ආරණ්‍ය සේනාසනයේට කොහොම හරි කාලයක් යනකොට පුතේ මේක විශාල දියුණුවකට පත් වෙන ඒ හාමුදුරුවෝ බොහොම සීලවන්ත හාමුදුරුවෝ. එදා මේ මුළු පළාතෙම තිබුණු වාසනාවන්ත පුණ්‍ය භූමියක් වෙලා තිබුණා පුතේ මේ ආරණ්‍ය සේනාසනය. මොකද කාගෙත් සිල් දිනාගත් කෙනෙක් බවට පත් වුණා. දැන් මේක විතරක් නෙවෙයි දැන් පුතාලා දැන් උදහයින් දාන ශාලාවෙන් පේනෝනේ කොහොමද කියලා. තාමත් පිළිවෙලට තාමත් ඒවා තියෙනවා. අද දැන් පුතාලට පේනවා ඇති මේ දල්පඩි දේවල් එහෙම කොහොමද මේවා හැදුවේ කියලා. ඒ කාලේ හිටපු අපේ මිනිස්සුන්ගේ ශක්තිය දහඩියේ මහන්සිය තමයි අදත් දැබලෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මේ වෙලාවේ මේ පුතාලත් මේ ස්ථානයේට ළඟා වෙන අද මේ සූදානම් වෙන්නේ හිත දවසේ දානි දීලා තමන්ගේ සසර ගමන නිමා කරගන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරනවා. ඒකෙන් පුතේ මේකේ මූලස්ථානයේ පළමුවෙන්ම මූලස්ථානය වෙලා තියෙන මෙතන ඉස්සර වෙලා වතුර විල ආරණ්‍ය සේනාසනයේ පළවෙනිම උපසම්පදාව කරලා දෙන්නේ පුතේ මෙතන. ඒක තමයි අර උදහ දානසාමෙන් බුදුගේ වටේට කණු දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේක ඇත්තටම මේ මුළු පළාතම මිනිස්සුන්ගේ හිත් දිනාගත්ත දන. හැම මාසෙකම ළඟපාත මිනිස්සු මේ ඈත පළාත්වල මිනිස්සු වවා ගාල්ල මාතර ඇඹිලි පිටිය මේ වගේ පළාත් වලින් පවා මිනිස්සු ඇවිල්ලා මිනිස්සු බොහොම දුෂ්කර ගමනක යෙදෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම. මොකද දැන් මේ අපේ අලුතෙන් ඇවිල්ලා ඉන්න හාමුදුරුවන්ගේ ශක්තිය දහිගේ තමයි ওই පාර කපල මේ ස්ථානයට ওই දැන් වාහනයක් යන්තම් එන්න පුළුවන් ආකාරයට ගොඩනගලා දෙන්නේ. ඉතින් මේ ස්ථානයේ හිටි ස්වාමීන් වහන්සේ කෙනෙකුට අතනීප තත්ත්වයක් හැදිලා එක්කන් යන වාහනයක් නැති නිසා අතන අර පල්ලෙහා අර මොකද්ද මේ තියෙනවනේ අර කරන්ට් එක එහෙම මෙහි කරන මේ ෆියුස් හවුස් එක. ආන් එතෙන් යනකම් ඒ කාලේ එතෙන් යනකම් පුතේ හාමුදුරුවෝ උත්ගෙන දීලා එදා හිතුවලු මේක කොහොම හරි මේ වැඩේ කරන්න ඕන. මොකද සේනාසනේ හාමුදුරුවෝ කෙනෙකුට හදිසි අනුතුරක් වුණොත් එක්කගෙන යන්න පහසුකම් ඉතාමත් අඩුයි මේ ආරණ්‍ය. දැන් පහුගිය කාලේ මේ අපවත් වුණා හාමුදුරුවෝ කෙනෙක් බොහොම ලෙන්ගතුවම දැන් ස්ථානීය වැඩ කටයුතු කරපු හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් ඒ කියනවා ඉදත් ওই පාරේ පස් වගේක් දාලා කොහොම හරි එතෙන් මෙහාට ඇම්බියුලන්ස් එක එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පොලිසිය දෙන ඇම්බියුලන්ස් එක කොහොම හරි කට්ටිය එකතු වෙලා බීල් එකක දාලා එතෙන් යනකම් එක්කගෙන ගිහින් යන්තම් එක්කගෙන ගියා. ඉතින් කොහොම වුණත් මේ ජීවත් කරගන්න බැරි වුණා. අපවත් උන්වහන්සේ. ඉතින් විශේෂයෙන්ම පුතේ ඒ කාලේ මෙතන පුදුමාකාර අලංකාරයෙන් බැබලිච්ච ගැන මිනිස්සුන්ගේ හදවත බදුදල් තමයි. අදත් ඒ ආකාරයෙන්ම ඉතාමත් අලංකාර නිවන සුළු පරිසරයක් තමයි තියෙන්නේ ආරණ්‍ය සේනාසනේට ආව. එහෙනම් ඕන කෙනෙක් සමහර ආරණ්‍ය කියන පළාත් වලට ගියම් පුතේ එළි වෙනකන් අපිට නිදා ගන්න බෑ දාඩිය දානවා. ඒ අතින් බලනකොට මේක ඉතාමත් සුන්දර පරිසරයක පිහිටලා තියෙන ඉතාමත් සිසිල් පරිසරයක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ කවුරු හරි මේ ස්ථානයට ආවොතින් ඒක දැන විඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා දැන් වැඩි විස්තර තවත් ඇති නේද දැන් ඔය විස්තර ටික. ඉතින් ඇත්තටම මේ ස්ථානයේ විස්තර කරන්න අපහසු ඒ තරම් දේවල් මේ ආරණ්‍ය සතු තියෙනවා. මෙතෙන් ඇවිල්ලා මේ පුදබිමට ඇවිල්ලාම ඕනේ දේවල් බලා ගන්න ඕගොල්ලෝ. ඉතින් ඉස්සෙල්ලා මුලදිම මේකේ ස්වාමීන් වහන්සේලා 19 දෙනෙක් ඒ වගේම 29 දැන් ඔය ගිහින් ඒ කාලේ හාමුදුරු වැඩේදී ජල්දේවල් දැක්කම පුදුම හිතෙනවා. ඒ කියන්නේ නැතිදින්න බෑ. ඇතුළට යන්න ඕන දෙකට නැවිලා. දැන් කකුල දෙක දිගාරින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ වාතාවරණයක තමයි මේ හාමුදුරු ඒ කාලේ ජීවත් වෙන්නේ. ඉතින් ඇත්තට හාමුදුරු පින්නපාත යනකොට හරිම ලස්සනයි මෙතන. මේ මුළු පළාතෙම ඉතාමත් අලංකාරයි. ඉතාමත් අලංකාර තැනක්. ඉතින් අර වටා පිටාවේ පන්සල් හරි මේ හැදුනට පස්සේ
ක්‍රමක්‍රමයෙන් ඉතින් මෙතෙන්ට එන ජනගහනය පොඩ්ඩක් අඩු වුණා. ඒ වුණාට තවමත් මිනිස්සුන්ගේ හදවත බඳු දැනක් තමයි මේ ඉලුත්තැන්න මේ ඉලුත්තැන්න ආරණ්‍ය සේනාසන පුදබිම. ඒ කාලේ මේ පාන්කන්දේ වත්තේ වතු අධිකාරී වත් අයිතිකාරය ඒගොල්ලෝගේ ශ්‍රමය තමයි පුතේ ගල් පඩිපේ. ඒකවල මේ මෙතන ඉස්සෙල් දැන් මේක අලුතෙන් හදලා තියෙන්නේ. උඩහ දානශාලාව තම ඒ ආකාරයෙන්ම දින කුටි දිනෝ ඒ ආකාරයෙන්ම. ඉතින් ඒ වත්තේ මහත්යල තමයි ගොඩාක් හරිය මේක දියුණු කරන්න මහන්සි ගත්තේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේක ගොඩ නැගුණේ. එහෙනම් හාමුදුරනේ බොහොම ස්තුතියි අපිට මේ ඉස්සරේ කියලා දුන්නාට. හොඳයි මුතේ. ඔයාලටත් අපි මේ ආරණ්‍යයේ තියෙන භික්ෂුන් වහන්සේලා භාවනා කරන කුටි සහ අනිකුත් අලංකාරවත් ස්ථාන සහ පූජනීය වශයෙන් වැදගත් ස්ථාන පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉදිරියෙන් හමු වෙමු. අයිබෝ. අපි තවදුරටත් රැඳී සිටින්නේ ඉලුත්තැන්න ආරණ්‍ය සේනාසන පුදබිමේ. අපි දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ අර කලින් සඳහන් කළ ආකාරයට මේ ඉලුත්තැන්න ආරණ්‍ය පුදබිමේ තියෙන මේ කුටි භාවනා කුටි සහ මේ ශාසනික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් සහ මේකේ තියෙන පෞරාණික වටිනාකමින් යුතු ගල් පඩිපෙල් චෛත්‍ය භූමිය සහ බෝධිය පිහිටා තියෙන භූමිය අවත පරිසරය සම්බන්ධ කරුණු ටිකක් තමයි පෙන්වන්න හදන්නේ. එහෙනම් ඔහොම එන්න මාත් එක්ක. අපි මේ ස්ථාන ටික නරඹමු. ඒ කියන්නේ කපන්. අපි පෙර සඳහන් කළ ආකාරයටම මේ ගිරි දුර්ග වලින් සමන්විත මේ පරිසරයේ විසින භික්ෂුන් වහන්සේලා ජීවත් වෙන්නේ මේ අවට ගම්වාසීන් සහ දානය මේ වාර්ෂික දානමය පින්කම් බාරගත් මේ අපි වගේ අනිකුත් පිරිසගේ දායකත්වයෙන්. ඒ දායකත්වයෙන් තමයි මේ පිරිස මේ හාමුදුරන් පිරිස ජීවත් වෙන්නේ. එතකොට මේ ආරණ්‍ය ගොඩනගන්නේ ඒම දායකත්වය සහ ගම්වාසීන්ගේ සහ දානමය පින්කම් බාරගත් පුද්ගලයන්ගේ දල පරිත්‍යාග වලින්. අදටත් මේ ආරණ්‍යයට આવොත් බලා ගන්න පුළුවන්. එන්න පෙන්වන්න මේ ආරණ්‍ය සේනාසනයේ සියලුම ස්ථාන ඉදිකරන්නේ මහජන මුදල් වලින්. ඒ කියන්නේ මේ දාඩිය මහන්සියෙන් උපයාගත් මුදලින් පරිත්‍යාග කරන ලද මේ වගේ වැලි මේ කුටි ඒ වගේ උපකරණ වලින් තමයි මේ සහ අමුද්‍රව්‍ය වලින් තමයි මේ ආරණ්‍ය සේනාසනය ගොඩනගන්නේ. මේ මෙතවන කාලයක් ඊටාම නිෂ්කලංක සුන්දර පරිසරයක් යටතේ මේ ආරණ්‍ය සේනාසනය තව දුරටත් මේ ඉදිරියට පවත්වාගෙන යන්න උපකාරී වෙන්නේ මේ අවට ජනතාවගේ සහ වාර්ෂික දානයේ පින්කම් ලබාගතු පුද්ගලයන්ගේ පරිත්‍යාගයන්. ඔබට දැන් පේනවා ඇති මේ ආරණ්‍ය සේනාසනයේ අලුතෙන් ඉදි කරන ලබන ධර්මශාලාව. ඒකත් තාම ඉදි කිරීමෙන් පවතිනවා. මේ ආකාරයට තමයි මේ ආරණ්‍ය සේනාසනය ගොඩනැගෙන්නේ. ඒකට අපි පෙන්වන්න හදන්නේ මේ ආරණ්‍ය සේනාසනයේ තියෙන වැදගත් ස්ථානයක් වන ප්‍රධාන භික්ෂුන් වහන්සේ වැඩ සිටින කුටිය. හැම ආරණ්‍ය සේනාසනයකම ඒ කුටිය ඉතාමත් සුවිශේෂී. මේ ආරණ්‍ය සේනාසනයේ ඔබට බලා ගන්න පුළුවන් ඉතාම මේ පෞරාණික අන්දමින් විශාල ගලක් මත තියෙන ස්ථානයක තමයි මේ කුටිය ඉදි කරලා තියෙන්නේ. ඒකත් ඉතාම රමණීය පරිසරයක තමයි තියෙන්නේ කියලා. ඔබට බලා ගන්න පුළුවන් මේ දැවැන්ත ගල් කුටියේ යට තමයි මේ හාමුදුරුවෝ වැඩ සිටින කුටිය මේ වෙලාවේ තියෙන්නේ. එතකොට මේ කුටියට අවශ්‍ය සියලුම ජලය උල්පත් මාර්ගයෙන් තමයි ලැබෙන්නේ. ඔබට පේනවා ඇති මේ ඉතාම විශාල ගිරි දුර්ගයක් මත තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතාම ස්වාභාවික මල් වර්ග, රිලව් වගේ සත්තු, ඒ වගේ වෙන ඉතාම නිෂ්කලංක පරිසරයක තමයි ඉලුත්තැන්න ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ. ඊළඟට විශේෂිත ස්ථානයක් තමයි මේ ආරණ්‍ය සේනාසනයක තියෙන බුදුගේ කියන්නේ. අපි දැන් ඇවිල්ලා මේ ආරණ්‍ය සේනාසනයේ බුදුගේ පිහිටලා තියෙන ස්ථානයට. ඒකත් මේ ඉතාමත් විචිත්‍රවත් පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. අපිට මේ බුදුගේ දැන් නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි ඔයාලටත් පෙන්වන්න. එන්න මාත් එක්ක. ඔබට පේනවා ඇති මේ සඳකඩ පහනක් කුඩාවට නිර්මාණය කළ මුරගල් දෙකක් එක්ක ඉතාමත් අලංකාර බුදුගයක් තමයි තියෙන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කරුණක් තමයි මේ බුදුගේ භාවිතා කරන එක. බලා ගන්න භික්ෂුන් වහන්සේ නමට ඉතාමත් විචිත්‍රවත් ආකාරයකට කරන්න පුළුවන් රට ආදිනක. ඒක කරන්නේ ඉදලක් භාවිතයෙන්. දැනටත් අපි ඔයාලට බලා ගන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේ ඉදල් රට මේවත් ඇඳලා තියෙන ආකාරය. මුළු ඉදුලේම ඒ ආකාරයට ඉදලෙන් රට ඇඳලා තියෙනවා. ඊට අමතරව සඳකඩ පහන් පවා රටාවට නගනවා ඉදල භාවිතා කරලා මේ භික්ෂු. දැන් අපි රැඳිලා සිටින්නේ ඔයාලට පේන ඉතාමත් අලංකාර පරිසරයක්. මේ බුදුමැදුර පිහිටලා තියෙන පරිසරේ. දැන් අපි බුදුමැදුර ඇතුළට පොඩ්ඩක් ගිහින් වන්දනාමාන කරමු. ඉතාමත් නිස්කලංක පරිසරයක තමයි
බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ. ඉතාමත් නිස්සාරංග ස්ථානයක් මේ බුදුගේ ඕනට නෙත් රැඳී ඉන්න පුළුවන්. මේ ස්ථානයට ආවම බලාගන්න පුළුවන් මේ කියන විසුණුහන්සේලා තමන්ගේ දැනුම වර්ධනය කරගෙන ඉන්න භාවිත කරපු ග්‍රන්ථ කිහිපයක්. ඉතින් ඉතාමත් පරිණි ග්‍රන්ථ තමයි මේ තියෙන්නේ. මේ කැබිනට් ටුවක දාලා තියෙන්නේ. ඉතාමත් ප්‍රශ්න පොත්පත් තමයි තියෙන්නේ. ඒ වගේ පෞරාණික දේවල් වලින් පිරිපුන් ආරණ්‍ය සේනාසනය තමයි මේ යුක්තන ආරණ්‍ය සේනාසනය. මාතර දිස්ත්‍රික්කයේ හරි රත්නපුර දිස්ත්‍රික්කයේ හරි මේ අවට තිබුණු පුද්ගලයෙක් තමයි මේ ඉතාම සාසනයේ තියෙන ආරණ්‍ය සේනාසනය. බොහොම මේක වහල වුණත් ලස්සනට චිත්‍ර ඇඳලා ඉන්නවා. ඉතාම කලංකාර විදියට තියෙනවා. මේ වගේ ස්ථානයකට මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට උනත් මේ වගේ ස්ථානයකට ආවම ඒ නැති වෙලා යනවා. ඉතාම නිෂ්කලංක ජීවිතයක් ගත කරන බලාපොරොත්තු වෙන පුද්ගලයෙකුට මේ වගේ ස්ථානයක් තියෙන ඉතාම වටින තැනක්. ඒක ඔයාලට හොඳටම පැහැදිලි වෙයි. දැන් අපි බුදුගෙන් එළියට දැක්කම දකින්න පරිසරය දැක්කාම එන්න මන්ද. ඕගොල්ලන්ට පේනවා ඇති මේ බුදුගෙන් එළියට දැක්කට පස්සේ තියෙන පරිසරය. ඉතාමත්ම අලංකාර පරිසරයක් තමයි තියෙන්නේ. එක පැත්තකින් බැලුවොත් මල් වර්ග, එක පැත්තකින් බැලුවොත් මේ ඉතාම ලස්සන දියපහරවල්, එතකොට තව සල්මල් ගස්, ඒ වගේ සියලු ඉතාමත් විචිත්‍ර ගල් පර්වත, ඒ වගේ දේවල් දකින්න පුළුවන්. වඩාත්ම විචිත්‍ර දර්ශනය තමයි මේ දිස්සන මේ පසුබිම් තලය. පසුබිම් තලයේ හම්බන්තොට වරායෙන් පටන් ගත්තට පස්සේ මාතර දිස්ත්‍රික්කය සහ දෙනියාය නගරය සහ ඌරුබොක්ක නගරය සියලුම නගර පෙන්වනවා. ඊට අමතරව මේ ප්‍රදේශයේ තියෙන තේ කර්මාන්තශාලා, නිවාස, තව මේ අවට ගම්බිම් සියලුම පරිසරයේ මේ ස්ථානයට ආවම දැක ගන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට අපිට ඈතින්ම පේන මේ උතෙල්ලියටම පේන කම්බේ තමයි රම්මලේ කන්ද රක්ෂිත වනාන්තරය එක්ක ඒ භූමිය. දැන් ඊට පස්සේ දෙනියාය නගරය අර දිසින් බැලුවොත් අර දෙසට යන රාත්‍රී කාලේ නම් හම්බන්තොට වරායේ විදුලි ආලෝකය පවා දිස් වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. අපි දැකලා තියෙනවා හම්බන්තොට වරායේ විදුලි ආලෝකය පවා මෙතෙන්ට දිස් වෙනවා අර දෙසින් බැලුවොත්. ඒ වගේ විචිත්‍රවත් ඉතාමත් මානසික සුවයෙන් පිරිපුන් පරිසරයක තමයි මේ ආරණ්‍ය සේනාසනය. අපි කිව්ව විදිහටම ඔයාලට පේනවා මේ පරිසරය කොච්චර සුන්දරද කියලා. ඒ කියන්නේ ඕනම මානසික ප්‍රශ්නයක් වේවා, ලෙඩක් දුකක් වේවා, හදවත් රෝගයක් වේවා ඕනම කෙනෙකුට මේ ආරණ්‍ය සේනාසනයට ඇවිල්ලා පුද පින්කම් වලට සහභාගී වෙලා දවසක් ගත කරන්න නැත්නම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කොච්චර වෙනසක් දැනෙනවද කියලා. ඒ ලැබෙන නිදහස ගන්න මේ ආරණ්‍ය සේනාසනයටම පැමිණෙන්න ඕන. නැතුව මේ වීඩියෝ එකෙන් බලවත් ගන්න පුළුවන්. ඒ වුණාට හරිම විදියට හදවතට දැනෙන දැනුම් ගන්න නම් මේ ආරණ්‍ය සේනාසනයට බෞද්ධ වශයෙන් ඔබ පැමිණෙන්න ඕන. අපි කලින් සඳහන් කරානේ අර රටා ඉදල් වලින් රටා කරනවා කියලා හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ නම දැන් මේ ස්ථානේ වැඩම කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මේ හාමුදුරුවොත් එක්ක කතා කරමු කොහොමද මේ දේවල් ඉගෙන ගත්තේ ඒ පිළිබඳව. ආයුබෝවන්. හාමුදුරුවෝ කොහොමද මේ රටා අඳින ඒ පුරුදුනේ? ඒක මේ අපේ ලොකු හාමුදුරුවෝ දවසක් මලක් ඇදලා තිබුණා මේ දිනේ 50 කන්දිය ආරන්නේ. එහෙමද? ඒක දැක්කම මේ මට තිබුණ නිකන් ඇදලා බලන්න ඕනේ කියලා. ඉතින් ක්‍රමක්‍රමයෙන් එක එක විදිහට එක එක දවසක අඳිනකොට නිකාම්ම අතට හුරුවා. පුරුණා. දැනටත් මේ ටයිල් පොලවකවත් වගේ රටාවකට වැලි මත ඒ රටාවක් ඇඳලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතන මේ හරි පාපයල් පෑගිලා නැත්තම් රටාවකට මිදුල ඇඳලා තියෙන ආකාරය ඉදලෙන් ඇඳලා තියෙන ආකාරය බලා ගන්න පුළුවන්. ඒ රස්සන මල් ටිකක් තමයි ඉන්නේ ඔය මම්මා හිතුවේ. මේ හාමුදුරුවන්ගේ මල් වගාවකුත් බලා ගන්න පුළුවන්. එන්නකො අපි ෆොටෝ එකක් ගන්න. රෝස් මල් ලස්සන ගොඩාක් රෝස් මල්. මල් පැලෑටි කොහෙන්ද ලැබිච්ච දේවල්ද හාමුදුරුවෝ? මේ මල් පැලෑටි දායක පූජා කරපුවද නැත්නම් නෑ මේ ඔය මං තැන් වලට ඉච්ච අතු කෑලි ගෙනල්ලා මේ හාමුදුරුවන්ගේ ශ්‍රමයෙන්ම තමයි මේ මල් පැලෑටි මෙහින්දලා මේ වගේ ලස්සන මල් වගාවක් අල්ලලා පැල අතු කෑලි පැල කරලා ඒවා ඊට පස්සේ හිටුවා. එහෙමයි. හරි. මේ මල් වලදී මල් ටික අනිත් පැත්තට අහුරුවා. අනිත් පැත්තට අහුරලා ඉතින් මම කෝම්පියුටර් වලන්නේ. ඔව් හම්බුනේ. ඒ වගේ අනිත් පැත්ත දෙල්ලපුවා මේ වගේ ලස්සනට.
හරි හාමුදුරුවෝ. දැන් අපි ඔයගොල්ලන්ට සඳහන් කරා ඒ හාමුදුරුවෝ අඳින රටා පිළිබඳව. හෙට දිනේ අපි ෂෝට් වීඩියෝ එකක් අරගෙන මේ හාමුදුරුවෝගේ රටා හැකියාව ඔබට පෙන්වන්න. අපි යන් දැන් මේ ආරණ්‍යයේ තියෙන ඉතුරු දේවල් බලන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට සඳහන් කරන්න ඕන මේ ආරණ්‍ය සේනාසනේ ඉන්න හාමුදුරුවරු වත් පිළිවෙල නියමිත වෙලාවටම සිදු කරනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අර අපේ හාමුදුරු කෙනෙක් මුණ ගැසෙන්න බොහෝ විට අපහසුයි. ඒත් අපි අද වෙලාවද මන් දන්නේ අද හාමුදුරුවෝ සියලු දෙනාම වගේ මුණ ගැහුණා අපි. ඒ කියන්නේ දැන් අපි වලට පෙන්වන්න හදන්නේ මේ ගිරිදුර්ග වලින් තමයි මේ සිංහරාජ තව එක් හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා මේ අපාදටත් ඉන්නවා. අසාදටත් ඉන්නවා ලොකු හාමුදුරුවෝ මේ වෙලාවේ. එයාව හෙට සම්බන්ධ කරගන්න පුළුවන් දෙයි බොහෝ දුරට. ඔයාලට පේනවා මේ ගිරිදුර්ග රක්ෂිත වනාන්තරය. මේ තියෙන්නේ සිංහරාජ වනාන්තරයේ කොටසක් වන පණිල්කන්ද රක්ෂිත වනාන්තරයේ රත්නපුර ප්‍රදේශයට එක පැත්තක්ද මාතර දිසාවට එක පැත්තක්ද මායිම් වෙලා තියෙන පණිල්කන්ද රක්ෂිත වනාන්තරයේ කොටසක්. මේ තියෙන්නේ උල්නිදුවාව කියන කොටස. මේ කොටසේ තියෙන මේ ගිරිදුර්ග අතර තියෙන මේ කුටිවල මේ භික්ෂුන් වහන්සේලා කිසිම සතෙකුගෙන් හෝ කිසිම උපද්‍රවකින් තොරව භාවනා යෝගී වැඩ ඉන්නේ. විෂගුරු සත්තු රිලවුන් විවිධාකාරයේ සිංහසතුන් මේ රක්ෂිත වනාන්තරයක් වාසය කරනවා. ඒත් මේ වැඩ වාසය කරන කිසිදු ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ කිසිදු සතෙක්ගෙන් කරදරයක් වෙලා නැහැ. මේ ඔයාලට පේනවා ඇති මේකේ එක පොලිතින් කෑල්ලක් ගන්න නැහැ. ඔව් ස්වභාවික සුන්දරත්වයෙන් පිරිපුන් මේ වගේ නොඉඳුල් වනාන්තරය. සිංහරාජ රක්ෂිත වනාන්තරය කියන්නේ ලෝකුරුමයක් වෙච්ච නොඉඳුල් වනාන්තරය. මේ වගේ වනාන්තර පොලිතින් බලාගන්න පුළුවන් සාමාන්‍ය අපේ නගරයකට ගියොත් පොලිතින් කොච්චර තියෙද කියලා. ඒත් මේ වනාන්තරේ දක ගන්න පුළුවන් වෙන්නේ මේ ආරණ්‍ය පිටලා තියෙන වනාන්තරේ දක ගන්න පුළුවන් වෙන්නේ තනිකරම ශාකපත්ත විතරයි. ඔයාලට මේකේ පුවරුත් දැක ගන්න පුළුවන් විවිධාකාරයෙන්. දැන් මේ බලන්න මේ එක එක සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ පවා එක එක සූත්‍ර දේශනාවල සඳහන් කරේ පරිසරය රැක ගැනීම ඉතාම සදාචාර සම්පන්න දෙයක් කියලා. ඔන්න අපිත් එක්ක තව යාළුවෙකුත් මේ ඇවිල්ලා තියෙනවා අපිත් එක්ක මේ බ්ලොග් එකේ යන්න. ආරණ්‍ය සේනාසනේ වැඩ වාසය කරන සාමීන් වහන්සේලාගේ තනියම කන්නේ සුරතලෙක්. බඩු සුරතලත් එක්ක. එයාත් යනවා අපිත් එක්ක ආරණ්‍ය සේනාසනේ බලන්න. අපි දැන් සූදානම් වෙන්නේ ආරණ්‍ය සේනාසනේ කියන තවත් වැදගත් ස්ථානයක් වෙච්ච චෛත්‍ය මළුව ඔයගොල්ලන්ට පෙන්වන්න. ඒකත් පිළිලා තියෙන්නේ මේ රක්ෂිත වනාන්තරය ඇතුළේම තමයි. ඕගොල්ලන්ට ඇහෙනවා ඇති මේ ඉතාකු මිසතුන් රැහැයන් කෑ ගසන හඬ. චුඩිය. තව එක දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න. අපි එක කුටියක් දැනට පෙන්වන්න මේ අපේ වනාන්තරයේ තියෙන. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා භාවනා යෝගීව වැඩ වාසය කරන එක කුටියකට තමයි දැන් මේ යන්නේ. ගොඩක් කියන්න ඕනේ මේ තෙත් වනාන්තරයක් නිසා කූඩැල්ලෝ ගහන නම් ගොඩක්ම වැඩි. අර දිශාවෙන් තේන්නේ ඒ හාමුදුරුවෝ වැඩ වාසය කරන කුටිය. මේ වගේ නිස්කලංක පරිසරවල තමයි මේ හාමුදුරුවෝ භාවනා යෝගීව වැඩ වාසය කරන්නේ. අර දිශාවෙන් තේන්නේ ඒ වගේ කුටියක් තමයි. ඔන්න එහෙනම් අපි දැන් යන්න හදන්නේ මේ ආරණ්‍ය සේනාසනයේ තියෙන වැදගත් ස්ථානයක් වෙච්ච චෛත්‍ය මළුව පෙන්වන්න. ඒකටත් ඉතින් මේ ගල්පඩි පෙළ දිගේම යන්න ඕනේ. පෙන්වන්න ඒ විචිත්‍ර දර්ශන. බලු සුරතලත් අපිත් එක්කම ඉදිරියට යනවා. කිසිම මේ මිනිසෙකුගේ හඬක්වත් ඇහෙන්නේ නැහැ. ඒක අරම්ම නිස්කලංක පරිසරයක් මේක. මේක පිළිලා තියෙන්නේ සිංහරාජ රක්ෂිත වනාන්තරය ඇතුලේ. ඔයාලට ඇහෙනවද රහයියන්ගේ නාදය? අපේ මල්ලිත් එක තමයි මම මේ vlog එක කරන්නේ. එයා තමයි වීඩියෝ සහාය ලබා දෙන්නේ. තිරේ පිටිපස්සේ ඉන්නේ. කරන විට මේ නූතන වර්තමාන කාලයේදී මේ පිටවල තියෙන බෝගසක් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආරණ්‍ය සේනාසනේ වැඩ වාසය කරපු හිමිනමකගේ පිළිරුවක් අපවත් වී වදාළ හිමිනමකගේ පිළිරුවක්ද දැක ගන්න පුළුවන්. මේ දෙසින් පේන්නේ ඒ පිළිරුව සහ බෝක්ෂය. ඔයාලට පේනවා ඇති අපේ මල්ලි දැන් අප දෙදෙනාම පේන විදිහට පේනවා. මේ කුටියක් පේනවා ඇති. ඒ කුටියේ දිස්වන්නේ ඒ හිමිනම. අපි කලින් කිව්ව විදිහට මේ තමයි අර අපවත් වී වදාළ භික්ෂුන් වහන්සේගේ පිළිරුව. අර දිසින් දිස්වන්නේ බෝක්ෂය. ආරණ්‍ය සේනාසනේ මං හිතන්නේ පඩියෙන් පඩියට වගේම මේ වනාන්තරය රැක ගැනීම පිළිබඳ කරුණු මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ දැන්
මේ විශාල ගස් තමයි තියෙන්නේ. මේ පේනනේ මූලක සයිස් එක. මේව තමයි ඉතින් පරිසරයේ පරිසර සුරකින්න සාක. ඕගොල්ලෝ ඔහොම මෙන්න ඉදිරියට යන්න. අපි දැන් යන්න හදන්නේ මේ හැමතැනම වගේ බෝඩ් ගහලා තියෙන්නේ. ඔව් හැමතැනම වගේ බෝඩ් සමහර බෝඩ් නම් දැන් නැකිලා මේ අර නඩත්තු කිරීමේ අපහසුතාව නිසා අපි දැන් යන්නේ මේ චෛත්‍ය මළුවට. පහුගිය පොයක් තිබ්බ නිසා පොඩ්ඩක් චෛත්‍ය මළුවට නම් සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා දායකයන් විසින්. දායකයන් පැමිණෙන්නම ඕනේ ඉතින් මේ ආරණ්‍ය සේනාසනේ පවිත්‍ර කටයුතු සිදු කරන්නේ. මොකද මේ දැන් ඉන්න හාමුදුරන් වහන්සේලාට ගිලන් භාවයෙන් තමයි ඉන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට ලොකු බර වැඩ කරන්න අපහසුයි. එහෙනම් අපි දැන් පැමිණේ චෛත්‍ය මළුවට. චෛත්‍ය මළුව අපට පවා එක එක සුන්දර මල් වර්ග දැක ගන්න පුළුවන්. මේකෙන් කිච්චම එතකොට මේ තියෙන විශේෂ සූර්යකාන්ත වගේ මල් වර්ග මේ සිංහරාජ වනාන්තරයේ වැඩියෙන්ම තියෙන මල් වර්ග තමයි. ඔබට බලා ගන්න පුළුවන් විවිධ වර්ගයේ මල් වර්ග. දම් පාට, රතු පාට, කහ පාට, ඒ වගේ විවිධ වර්ගයේ මල් වර්ග දකින්න පුළුවන් මේ සිංහරාජ වනාන්තරයට ආවොත්. අපේ පෙන්චා YouTube නාලිකාවේ ඉලුක්තන් ආරණ්‍ය සේනාසනේ vlog එක යන අතරතුරේ අපිත් එක්ක ඉදවතුණු බලු යාළුවා තමයි නිවින්නේ. එයා පව් එයාගේ හිසේ තුවාලයක් එහෙමත් තියෙනවා. මේ බලු යාළුවත් ඉතින් අපිත් එක්ක දැන් මේ vlog එකේ ඉන්න. මෙයාත් මේ හිටපු දායකයෙක්ද කියලා සැකයක් විතර වෙයිද. මේ තමයි බලු යාළුවා. පේනවද දන්නේ? මේ බලු යාළුවා. දැන් අපි යන්නේ මේ ආරණ්‍යයේ තියෙන, ඒ කියන්නේ දානය තියෙන්නේ දින 365 දානමය පින්කම බාරගෙන තියෙනවා දායකයෝ 365 දෙනෙක්. ඒ දායකයෝ 365 දෙනා දානය දෙන්න පැමිණියාම දුර ළඟ පිරිසට ගැටලුවක් නැහැ. හැබැයි දුර ඉඳලා පැමිණෙන මේ පුද්ගලයන්ට නවාතැන් ගන්න පහසුකම් මේ ආරණ්‍යයෙන් සපයලා තියෙනවා. ඒ කාලේ ඉඳලම ඒ වගේම තමයි මේ මාසයකට සැරයක් එන පොයකට සිල් සමාදන් වීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට පවා සියලුම පහසුකම් මේ ආරණ්‍ය සේනාසනයේ ලබා දීලා තියෙනවා. දැන් දුරේ ඉඳලා තේබොන කෝප පිඟාන සහ වැසිකිලි කැසිකිලි පහසුකම් ඇතුළු නාන පහසුකම් සියලුම පහසුකම් මේ ආරණ්‍ය සේනාසනයෙන් ලබා ගන්න පුළුවන්. දැන් අපිත් මේ දානමේ පින්කමට ඇවිල්ලා රැඳිලා සිටින්නේ ඒ ස්ථානේ. දැන් අපි පෙන්වන්න හදන්නේ ඒ දායකයන්ට නවාතැන් පහසුකම් සහ සිල්ලත්තන්ට නවාතැන් පහසුකම් ලබා දෙන එහෙම ස්ථානය පිළිබඳව පෙන්වන්න තමයි හදන්නේ. එමේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටින කොටසට ඉහළින්. අපි දැන් යන්න හදන්නේ මේ ඉහළ කොටසේ පිහිටලා තියෙන අපි නවාතැන් පහසුකම් ගන්න ස්ථානය පෙන්වන්න. එන්න අපි හොම වටේ පිටේ නිරීක්ෂණය කරගෙන අපි යමු. එමේ ස්ථානය බලන්න. එම ස්ථානයට දැන් මේ ආරණ්‍යයට පිවිසීමේ මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දැන් හෙට දිනේ අපි විශේෂ අලංකාර මාර්ගයක් එකක් දැන් මේ දිනවල වල්දි වෙලා තියෙන්නේ. අපි හෙට දිනේ මේ මාර්ගයේ ගින් පෙන්වන්නම් මේ පැත්තේ බලා ගන්න පුළුවන් දෙයක්. ඒ මාර්ගය තමයි බෙරළ පළාතර තලබල කන්ද හරහා වැටලා තියෙන බුත්කන්ද මාර්ගයෙන් පැමිණෙන්නත් පුළුවන්. සූර්යකන්ද වලව්ව හරහා තියෙන බුත්කන්ද මාර්ගයෙන් ඔබට මේ ආරණ්‍යයට පැමිණෙන්න පුළුවන්. අනිත් මාර්ගය තමයි කැකුන්දෙනිය උරුබොක්ක මාර්ගයේ කැකුන්දෙනිය හන්දියෙන් ඇවිල්ලා පොල් හේන කන්ද හරහා ෆයිනස් රක්ෂිතය හරහා ඇවිල්ලා මේ හාමුදුරුවන් වැඩ සිටින පැත්තෙන්ද පැමිණෙන්න පුළුවන්. මේ අපි නවාතැන් පහසුකම් ගන්න ස්ථානයේ පිහිටලා තියෙන්නේ අර සූර්යකන්ද පැත්තෙන් එන මාර්ගයට යාබදල. ඔන්න විශේෂ දෙයක් තියෙනවා පෙන්වන්න. මේ ආරණ්‍ය සේනාසනයේ කියන රක්ෂිතේ පිහිටලා තියෙන ගහක්. මේ ගහ එක පැත්තකින් පොත්තක් නෙරාගෙන තියෙනවා. ඒත් ශක්තිමත් ආකාරයෙන් තවමත් රැඳී සිටිනවා. මුලට පහලින් මේ ආකාරයට ශාකය පැල්ල තිබුණත් මේ ශාකය ඉතාමත් දැවැන්ත ශාකයක්. ඒ තාමත් ඉතාමත් ශක්තිමත් ලෙසින් පොළව දරා සිටිනවා. මේ වගේ විශේෂ ශාක රාශියක් මේ රක්ෂිත වනාන්තරය තුළ දැක ගන්න පුළුවන්. අපි ඊළඟ vlog එකකින් ඔයාලට අරන් එනවා මේ රක්ෂිත වනාන්තරයේ තියෙන ඉතුරු කොටසේ අලංකාර ප්‍රදේශයේ විස්තර. අපි දැන් යමු අපේ අර නවාතැන් පහසුකම් ගන්න ස්ථානය. ඒ වගේම තමයි මේ හාමුදුරන් වැඩ සිටින ස්ථානයේ ඉඳලා වාස නවාතැන් පහසුකම් ගන්න ස්ථානය යනකොට ඉතාම අධික ගල් පර්වත ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. මේ ඔබට පේන්නේ ඉතාම නිකන් තුනියට තියෙන අපිට රැඳී සිටින්න උනත් පුළුවන් වේදිකාවක් වගේ සැකසුණු ගල් පතුරක්. මේ ආරණ්‍ය සේනාසනයේ සියලුම ගමන් මාර්ග, ඒ කියන්නේ ගල් පඩිපෙළවල් සියලුම දේවල් තියෙන ගල් වලින් හදපුවා. එනි ශිලාමය දේවල් තමයි තියෙන්නේ. ඒවා ඇවිල්ලා ගොඩක් අවුරුදු 100 ගණනක් පැරණි ගල් පඩිපෙළවල් තමයි තියෙන්නේ. රහයන්ගේ නාදය හැමතිස්සෙම ඇහෙනවා ඉතින්. වන සතුන්ගේ අබේ භූමියක් නේ. ඕනේ එහෙනම් යාළුවනේ අපි
ඇවිදලා දැන් කිලෝමීටර් භාගයක් වගේ දුරක් ඇවිල්ලා අපේ යාළුවත් අපිත් එක්ක ඇවිල්ලා තියෙනවා. යාළුවත් ඇවිල්ලා තියෙන කිලෝමීටර් භාගය වගේම දුර අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අපි නවාතැන් පහසුකම් ගන්න ස්ථානයට. අපි පෙන්නන්නම් එතන කොයි වගේද කියලා. ඔන්න එහෙනම් යාළුවනේ අපි ඇවිල්ලා තියෙන්නේ නවාතැන් පහසුකම් ගන්න ස්ථානයට. මේ ස්ථානයත් ඉතාම විචිත්‍රවත් ස්ථානයක්. අර කලින් සඳහන් කරපු ආකාරයට මම වීඩියෝවේ මුලින් සඳහන් කර ආකාරයට කිසියම් දායකයෙක් බෙනියාය දෙසින් එනම නම් එන්න තියෙන ස්ථානය තමයි මේ මාර්ගය. ඔබට පේන්නේ මේ මාර්ගය වල්දිහිලා තමයි තියෙන්නේ. අපි හෙට යන්නේ මේ පාරේ. ඔව් මේ පාරේ යන්න බලාපොරොත්තු වෙනවා. මේ මාර්ගයෙන් පිටත පැමිණෙනවා. ඒත් මේ පාරේ වාහන ධාවනය කිරීමට තරමක් අපහසුයි. මේ මාර්ගය දැන්ට වල්දිහිලා තමයි තියෙන්නේ. ගොඩාක් මිනිසුන් භාවිතා කරන්නේ උරුබොක්ක ත්‍රිකුණ්ඩලී හන්දියෙන් තියෙන මාර්ගය. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි නවාතැන් පහසුකම් ගන්න ස්ථානයේ. කියන්නේ ආරණ්‍යයට දාණයට කවුරුහරි පැමිණියොත් නවාතැන් පහසුකම් සහ සිවිලි පහසුකම් නාන පහසුකම් සියල්ල ගන්න මේ ස්ථානයෙන් තමයි. ඉතින් එතෙන් ඇතුළේ අපිත් එක්ක ආපු කට්ටිය තමයි මේ ඉන්නේ. වල වෙනදි කට්ටිය දාණය වෙන වෙලාව වෙනකන් සෙල්ලම් කරන ආකාරය. ඔය වෙනදි මේ කාර්යයන් කරනවා කට්ටිය දානේ වෙන වෙලාවෙ මේ කියන්නේ මුළු තැන්ගේ මෙතන තමයි දානේ සකස් කරන්නේ. දැන් අපි ආශිර්වාද දෙන්න තමයි මෙතන වැඩ කර ඉන්නේ. එහෙනම් යාළුවනේ අපි පෙන්නුව මේ විලුක්තන ආරණ්‍ය සේනාසනේ මේ දානේ ලබා දෙන්න මේ දායකයන්ට නවාතැන් පහසුකම් ගන්න ස්ථානයේ තමයි අපි රැඳී සිටින්නේ. එතන ඒගොල්ලන්ට මේ තමන්ගේ ස්නාන කටයුතු කරගන්න තියෙන ළිඳ සහ වැසිකිලි පහසුකම් ලබා දෙන ස්ථානයේ තමයි මේ තියෙන්නේ. මෙතන තනිකර මේ ස්වාභාවික උල්පතකින් තමයි ජලය ලැබෙන්නේ මේ ළිඳට. මෙතන ඇතිතරම් මේ ළිඳට ජලය පිරලා තියෙනවා. දැන් මේ උල්පත් මාර්ගයෙන් එන බටයක් ආධාරයෙන් තමයි මෙතන ජලය ලබා ගන්නේ. ඒක ඉතාම පිරිසිදු ජලය තමයි මෙතන තියෙන්නේ. අනිත් කකුල ඉතාම පිරිසිදු ජල මූලාශ්‍රය තමයි මෙතන තියෙන්නේ. ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේක බොහෝ වෙලාවට දායකයන්ට වෙන්නේ කියලා මේක පිරීලා යනවා මේ ජලය. එහෙනම් යාළුවනේ අපි විලුක්තන ආරණ්‍ය සේනාසනයේ රැඳී සිටින්නේ වික්ෂුන් වහන්සේලා සමග කතා කරමින් මේ පැවැත්වූ බ්ලොග් එක මෙතනින් අවසන් කරනවා. අපි තවත් අලුත් බ්ලොග් එකකින් බලාපොරොත්තු වෙමු. අපි හෙට දිනේ බලාපොරොත්තු වෙන්නේ මේ පනිල්කන්ද රක්ෂිත වනාන්තරයේ තුලින් ගිහිල්ලා ඔයාලට ලස්සන පරිසරයක බ්ලොග් එකක් ලබා දෙන්න. එහෙනම් පැන්ටා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. මේ අපිත් එක්ක රැඳී සිටි ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.